කරලා තියෙනවා. අන්නේ විශාල කරපු අදියර තුනක් චෛත්‍යයේ තියෙන පෞරාණික බවත් පෙන්වන්න කරන්න තමයි මේ කොටස ඉදිරි කරලා තියෙන්නේ. දැන් රෝමාවතී චෛත්‍ය කියන එක මේ පින්තූරවල දකින්න ඇති 2023 පෙබරවාරි මාසයේ තමයි පන්සාදුනේ මෙතන වැහුවේ. නැත්තම් මේක උඩටම හතරස් කොටුට යනකම් ওই තීරුව ඉදිරි කරලා තිබුණා. දැන් උඩින් මේ වැහි කාලට වතුර එනවා. වතුර ආවට පස්සේ චෛත්‍ය ඇතුළට වතුර යනවා. චෛත්‍ය ඇතුළට වතුර ගියාගෙන් පස්සේ පාත්‍යාති කල වෙනවා, ගඩොල් දිරනවා. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතුව උතන ওই වීදුරු කූඩුවක් දාලා ඉවිලා ආවරණය කරලා තියෙනවා. ඔය ඇතුළෙම තියෙන කොටසේ ඇතුළෙම තියෙන චෛත්‍යය තමයි දැන්ට විත්තු පූර්ව දෙවෙනි සියවසේ කියන්නේ අවුරුදු 2131කට කලින් සෝමාවතී දේවිය ජිරියබා රජුරුවත් දෙන්නක රජ සමයේදී උතුම් වූ දකුණු දළදා වහන්සේ තැන්පත් කරපු චෛත්‍යය තමයි ඔය ඇතුළෙම පෙනෙන්න තියෙන්නේ. ඊට පස්සේ මහා දාටික මහා නාග රජුරුව, ගාමිණී අබේ රජුරුව, කනිෂ්ඨ සිත් රජුරුව අන්නේ රජවරු පාලකයන් තුල තමයි තොලින් ආක්‍රමණ වලින් බේරා ගන්න ඕනේ, දළදා වහන්සේ ආරක්ෂා කර ගන්න ඕනේ කියන පරමාර්ථය ඇතුළ ඔය දෙවිනි චෛත්‍ය ඊළඟ කොටස විකාශ කරනවා. ඊට පස්සේ 1947 තමයි මේ ස්ථානේ හොයාගන්නේ. මේ ස්ථානේ හොයාගන්නකොට තිබිලා තියෙන්නේ නිකන් ගස් ගොඩක් වැවිලා තිබිච්ච පස් ගොඩක් තිබිලා තියෙන්නේ. ඉතින් අපේ පෞරාණික තිබිච්ච පොත්පත්වල තිබිච්ච ආකාරය කියන එක බලනකොට මේ විදිහට දෙපාරක් ඉදි කරපු චෛත්‍ය. ඊට පස්සේ මේ කොටස් දෙක ඒක ආකාරයෙන් ඉදි කරලා තුන්වෙනි අදියර තමයි ඔය තවත් කඩොල් පෙළක් තියලා ඉවරලා චෛත්‍ය විශාල කරලා ඔය හදලා. එතකොට මේ චෛත්‍ය වටාඩි 217යි දැන් උස අඩි 90යි බුබුල ආකාරයි රුවන්වැලි මහා සෑයට සමාන චෛත්‍ය